හරි මෙන්න මේ වගේ සමීකරණයක x ගේ අගය හොයන්නේ කොහොමද කියලා බලමු. එතකොට ඔයාලට කරන්න තියෙන මෙන්න මෙහෙම දෙයක්. අපි සාමාන්‍යයෙන් සමීකරණයක යම්කිසි කෙනෙක්ව දැන් මෙතනදී x නේ x උක්ත කරනවා කියලා කරන්නේ මොකද්ද? x සමානයි කියලා සමීකරණ ලියන එක මෙන්න මේ විදිහට x සමානයි කියලා සමීකරණ ලියන එක තමයි කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ අපි සරලව කරන්න ඕනේ මොකද්ද? x තනි කරගන්න එක. ඉතින් මෙතනදී මේ x තනි කරගන්න තියෙන බාධා මොකද්ද? මෙතන x එක්ක ඉන්නවා 8ක්. right? එතකොට මෙන්න මේක ධන 8ක් විදිහට. ඉතින් මේ ධන 8ක් විදිහට ඉන්න 8ව නැති කරගන්නේ කොහොමද? එතකොට අපිට මෙන්න මෙහෙම ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි දැන් මේ x තනි කරගන්න තියෙන බාධකේ මෙතන තියෙන ධන 8නේ. මේ ධන 8 නැති කරගන්න මම මේ පැත්තට දානවා ඍණ 8ක්. හරිද? ඒ කියන්නේ 1යි right මොකක් හරි තැනක බිස්කට් එකක් තිබ්බොත් එහෙම මම මේ බිස්කට් එක ගත්තොත් මොකද වෙන්නේ? එතන දැන් බිස්කට් එකක් නැහැ. බිස්කට් දෙකක් තිබ්බොත් එහෙම බිස්කට් දෙකක් ගන්න ඕනේ නැති කරන්න නම්. ඒතකොට අන්න ඒ වගේ මෙතන ධන 8 නැති කරන්න මම ඍණ 8ක් දානවා. හැබැයි මේක සමීකරණයක්. සමීකරණයක් කියන හරියට නිකන් තරාදියක් වගේ. මේ පැත්තේ ග්‍රෑම් 10ක් තිබ්බොත් මේ පැත්තේ ග්‍රෑම් 10ක් තියෙනවා. එතකොට එක පැත්තකින් 8ක් අඩු කරනකොට මේ පැත්තෙනුත් 8ක් අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕනේ. එතකොට 10නුත් 8ක් අඩු කරන්නම ඕනේ. ඔය විදිහට. right? එතකොට අපිට උත්තරය ගන්න පුළුවන් 8න් 8ක් අඩු කරාම මෙතනදී බිඳුවයි. එතකොට x ධන බිඳුව කියන්නේ xම තමයි නේද? ඊට පස්සේ මේ පැත්තේ 10න් 8ක් අඩු කරාම උත්තරේ 2යි. එතකොට x සමානයි ධන 2ක් කියලා. right? හරි. එතකොට මේ වගේම තව එකක් බලමු මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එකකට උත්තරේ කමෙන්ට් කරලා දාගන්න මොකද්ද? x ධන 4 සමානයි 12යි. හරි. මෙන්න මේකේ x ගේ අගය හොයලා පහලින් කමෙන්ට් එකක් දාන්න. right? හරි. එතකොට මේක තේරුණා ඇති කියලා හිතනවා. අපි යන් ඊළඟ සමීකරණ ගැටලු ටිකට.